ඔය සාදරයෙන් පිළිගන්නවා ටෙක් සන්ඩේ එකට ලෝකේ පුරාම සිද්ධ වෙන තාක්ෂණික වශයෙන් වැදගත් වෙන තොරතුරු සාරාංශගත කරලා කතා කරන ඉදිරිපත් කරන අපේ වැඩසටහන තමයි ටෙක් සන්ඩේ කියලා. ඉතින් මේ ටෙක් සන්ඩේ එක අරගෙන එන්නේ 2025 පරණ අවුරුද්දේ කියන්නේ අප්‍රේල් මාසයේ 13 වෙනිදා අලුත් සිංහල හින්දු අලුත් අවුරුද්දකට යන්න සූදානම් වෙලා ඉන්න ගමන්. ඉතින් මේ සතියේ ටෙක් සන්ඩේ එකේ අපි කතා කරන දේවල් අතරට ඇතුළත් වෙනවා ලංකාවේ වෙනස්ම විදිහකට ඩිජිටල් කරණය කියන දේ අරගෙන යන්න සූදානම් වෙන GovPay ඇප් එකේ ස්පොට් ෆයින් ෆීචර් එක ගැන තොරතුරු ඒ වගේම AMD සමාගමේ Zen 1 වල ඉඳලා Zen 5 වෙනකන් මේ වෙනකන් ඇවිල්ලා තියෙන Ryzen හැම processor එකකම තියෙන entry sign vulnerability එක ගැන තොරතුරු වගේම Adobe සමාගම අලුත් social media platform එකක කරපු පළවෙනි post එක delete කරපු හේතුව වගේම ලෝවට තවත් තාක්ෂණික තොරතුරු රැසක්ම ටෙක් සන්ඩේ එකට යන කලින් ඔන්න මේහා ඉන්ස්ටිටියුට් එකේ අලුත් mobile app development course එක ගැන ඔයගොල්ලෝව දැනුවත් කරන්න සූදානම් වෙනවා. ඉතින් අප්‍රේල් මාසේ 20 වෙනිදා තමයි මේ course එක තියෙන්නේ පළවෙනි දවස සම්පූර්ණයෙන්ම නොමිලේ. ඉතින් ඔයාටත් අවශ්‍යතාවයක් තියෙනවා නම් mobile app development side එකට යන්න එමත් නැත්නම් මේ ගැන වැඩිදුර ඉගෙනගෙන ඔයාගේ දැනට කරන job එකේ තියෙන ස්කෝප් එක එක්ස්පෑන්ඩ් කරගන්න වගේ දැනුම වැඩි කරගන්න ඔන්න ගොඩක් හොඳ chance එකක් මම හිතන්නේ ගෙදර ඉඳන්ම සති අන්තවල weekends වල රැට තමයි මේ course එක online විදිහට තියෙන්නේ. ඉතින් මීහා ඉන්ස්ටිටියුට් එක මොරටුව විශ්වවිද්‍යාලයේ ස්ටුඩන්ට්ස්ලා ඒ වගේම එතනින් එහාට ගිහිල්ලා ඉන්ඩස්ට්‍රි එකේ මේ වෙනකොට සේවය කරන එහෙම නැත්නම් මේ වෙනකොට ඔවුන්ගේ job එක කරන හොඳ trained experienced lecturers ලා විසින් තමයි ඔයගොල්ලන්ට මේ course හැම එකක්ම conduct කරන්නේ. ඉතින් ඔයාලට පුළුවන් රුපියල් 7000යි course එක දැන් screen එකේ තියෙන code එක ඔයගොල්ලන්ට දීලා campus students ලාට මේ code එක ඉදිරිපත් කළා 10%ක discount එකක් ගන්නත් පුළුවන්. ඉතින් බොහොම කෙටි කාලයක් ඒ වගේම online weekends වල රැ තියෙන course එකක් විදිහට ඔයගොල්ලන්ට මේ course එකට join වෙන්න පුළුවන්. ආයෙසරයක් මතක් කරනවා ඔයගොල්ලන්ට මේ course එකට යන්න කලින් මේහා ඉන්ස්ටිටියුට් එක කියන්නේ මොකද්ද මොන වගේ feedback එකක්ද තියෙන්නේ කියලා එයාලගේ social media වලට ගිහිල්ලත් චෙක් කිරීමේ හැකියාව තියෙනවා. අප්‍රේල් මාසේ 20 වෙනිදා පළවෙනි දවස සම්පූර්ණයෙන්ම ෆ්‍රී ඔයගොල්ලන්ට ගිහින් බලන්න පුළුවන් course එක මොන වගේද කියලා. ඉතින් වැඩි විස්තර පල්ලෙහා description එකේ links ඒ වගේම details හැම එකකම තියෙනවා. ටෙක් සන්ඩේ එකේ පළවෙනි news එක ලංකාවේ GovPay එක ගැන government pay. මම හිතන්නේ හැම පේමන්ට් එකක්ම කරගන්න පුළුවන් ගවර්න්මන්ට් එකේ පෝර්ටල් එකක් ඔන්ලයින් විදිහට තමයි මේක ඕපන් වෙන්නේ. බැංකුව මොකක් වුණත් ප්‍රශ්නයක් නැති විදිහට. ඉතින් මෙතනදී තියෙන අපර් හෑන්ඩ් එක තමයි එහෙම නැත්නම් මේ ටෙක්නොලොජි එකේ එද්දිම මේ ටෙක්නොලොජි ආයකම එද්දිම කට්ටිය කියපු දෙයක් තමයි මේක පොලිස් දඩගෙවීම් වලට හඳුන්වා දෙන්න කියලා. මොකද සාමාන්‍යයෙන් මේ වෙනකොට තියෙන 1900 මම හිතන්නේ 40 ගණන් වල සුදු ජාතිකයන් සුදු කියලා කියන එක මම හිතන්නේ එච්චර හොඳ නැතුව ඇති. සුදු ජාතිකයන් මේ රට දාලා යද්දී තිබ්බ ටෙක්නොලොජිය හැම එකක්ම තමයි තාමත් ලංකාවේ යම්කිසි අභාග්‍යයකට අපි පාවිච්චි කරන්නේ. ඉතින් මෙතනදී ජන අරගල එහෙම නැත්නම් වාර්ගික ජන වාර්ගික අර්බුද අරගල යුද්ධ මේ හැම දෙයක් එකම ලංකාව ඉදිරියට එද්දී ලංකාව වටේ තිබ්බ අනෙත් රටවල් විශේෂයෙන්ම ලංකාව යම්කිසි විදිහකට මොඩල් එකක් විදිහට ගන්න කියපු රටවල් අපි පහු කරගෙන ගියා. ඉතින් මෙතනදී යුද්ධය කියන එක ඉවර වෙලත් සෑහෙන කාලයක් එද්දී අපි දියුණු වෙලා තියෙන්නේ කොහෙන්ද කියන එක බලන්න අවශ්‍යයි. ඩිජිටලයිසේෂන් ගැන කතා කරා, ඒ වගේම AI ගැන කතා කරා. මේ හැම දෙයක්ම පළවෙනියටම 3G 4G ලංකාවට අරගෙන එද්දී මේ වගේ බොහොම සරලවම ඔයා දඩයකට ලක් වෙනවා නම් පළවෙනි අංක 1 තමයි මම නම් කියන්නේ දඩයක් කිසිම විදිහකට ලබා ගන්න සුදුසු නැහැ. ඔයගොල්ලෝ මාර්ග නීති හරියට පිළිපදිනවා නම් ඉතින් ඒක වෙනම සබ්ජෙක්ට් එකක් කතා කරන්න. කොහොම වෙතත් මෙතනදී GovPay එක හරහා ඔයාට යම් කිසි විදිහකට පොලිසියෙන් දඩයක් රථ වාහන පැදවීමේදී දඩයක් යම් කිසි විදිහකට ගෙවන්න තියෙනවා නම් මුදලක් ෆයින් එකක් මේක ඒ වෙලාවෙම ඔන්ලයින් ගෙවලා ඊට පස්සේ ඔයාගේ ලයිසන් එක එතනදීම ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ හරහා යම් කිසි විදිහකට හැම දෙයක්ම සරල සහ තව දුරටත් ට්‍රාන්ස්පේරන්ට් වෙනවා. ඔයාට ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ප්‍රශ්නේ බොහොම සරලවම ඒ වෙලාවෙදිම තව දවසක් නිවාඩු දාගෙන ගිහිල්ලා පෝස්ට් ඔෆිස් එකකට ගිහිල්ලා ගෙවලා මේක ඔන්ලයින්වත් ගෙවන්න හැකියාවක් තිබෙන්නේ නැහැ. ඉතින් අදාළ පොලිස් ස්ථානයටම ගිහිල්ලා ගන්නවට වඩා මේ ඔන්ලයින් ක්‍රමය වඩාත් සාර්ථකයි. මම හිතන්නේ ටෙක්නොලොජි එහෙම නැත්නම් තාක්ෂණය ඒකයි මේකයි කියලා ගිහිල්ලා පාසල් වල කම්පියුටර් ලැබ් ඕපන් කිරීම නෙවෙයි, මෙන්න මේ දේවල් හරහා මේ තාක්ෂණය කියන දෙයින් ජීවිතය එදිනෙදා ජීවිතය ලේසි වෙනවා කියන තැනට මිනිසුන්ට අවබෝධයක් ආවොත් ඒක තමයි වැදගත්ම වෙන්නේ. එහෙමත් නැත්නම් ගොඩක් දෙනෙක් හිතනවා ඔය ඩෙස්ක්ටොප් එකක් ලැප්ටොප් එකක් දික අරගෙන අපිට මොනවද, ගොවියෙකුට මොනවද
කෘෂිකර්මයේ පැත්තෙන් මේක අදාළ වෙන්නේ. එහෙම නැත්නම් යම් කිසි විදිහකට සාමාන්‍ය වැඩක් කරන කෙනෙකුට මේක කොහොමද අවශ්‍ය වෙන්නේ කියන එක. ඉතින් ඔන්න තාක්ෂණය කියන දේ හැමෝටම වෙලා විතුරු කරගන්න තමන්ගේ ගමන් බිමන් පහසු කරගන්න වගේම යම් කිසි විදිහකට රස්තියාදුව අඩු කරගන්න මේ දේවල් යොදා ගැනීම පිළිබඳව මම හිතන්නේ සතුටු වෙන්න ඕනේ. හැබැයි මම මෙතනදී දැක්කා මේ GovPay ඉනිෂියේටිව් එකත් එක්ක කට්ටිය කියලා තියෙනවා දැන් ඉන්න රජය යම් කිසි විදිහකට මේක හොඳයි එහෙමයි කියලා නෑ. මේක කාලයේ අවශ්‍යතාවයක්. රජය මොකක් වුණත් ඒ හිටපු නිලධාරීන් ලංකාවේ එහෙම එකක් තිබ්බනම් මම හිතන්නේ ICTA ඉක්ට වගේව තිබ්බා. ඒ දේවල් තුලින් මේවා එළියට යුතුව තිබුණා. මෙච්චර කල් ඉන්න අවශ්‍යතාවයක් නැහැ. මේක බොහොම සරල දෙයක්. ඉතින් මේ වෙනකොටත් අපි කාඩ් එකක් පාවිච්චි කරලා ගෙවනවා නම් ඒකම තමයි මේ සිද්ධ වෙන්නේ මොබයිල් ෆෝන්ස් හරහා. ලංකාවේ ස්මාර්ට් ෆෝන්ස් 2015 වගේ ඉඳලා මම හිතන්නේ හැමෝටම වගේ තිබ්බා. 2020 වෙද්දී මම හිතන්නේ 50%කට වැඩි පිරිසක අතර ස්මාර්ට් ෆෝන් තියෙනවා. මේ අතර රියදුරන් බහුලයි. ඉතින් මේ දේවල් එක මේවා මීට කලින් සිද්ධ වෙන්න තිබ්බ දේවල්. ඉතින් කොහොම වෙතත් දැන් සිද්ධ වෙමින් තියෙනවා. ජීවිතය පහසු කරගන්න තාක්ෂණය පාවිච්චි කරන්න පුළුවන් කියන එකට මේක මම හිතන්නේ හොඳම උදාහරණයක්. ඉතින් මේ දේවල් එක ඔන්න පුංචි දෙයක් ඇඩ් කරනවා ටෙක් සන්ඩේ එකට. ඒ තමයි මේ වෙනකොට අලුත් අවුරුද්ද සමරන්න ගොඩක් දෙනෙක් ලෑස්ති වෙනවා. ඉතින් මේ අලුත් අවුරුද්ද කියන දේත් එක්කම අපි අනුගමනය කරන දෙයක් තමයි නැකත්. ඒ කියන්නේ හරි වෙලාවට යම් කිසි විදිහකට මේ වැඩ කටයුතු කරගන්න ඕනේ කියන එක. ඉතින් ලංකාවේ ඉන්න කෙනෙකුට මේ නැකත් කියන එක ලොකු ප්‍රශ්නයක් නැහැ. මොකද ඔයාට ලංකාවේ ඒ තියෙන වෙලාවන් අනුව වෙලාව හදලා දුන්නට පස්සේ කිසිම ප්‍රශ්නයක් නැතුව ඒ වෙලාව ඔයාගේ ෆෝන් එකෙන් ටීවී එකෙන් වොච් එකෙන් බලලා අටේ වැඩ කටයුතු කරන්න පුළුවන්. හැබැයි ලංකාවේ නැති මේ විදිහට ලංකාවේ සිංහල හින්දු අලුත් අවුරුද්ද සමරන්න කැමති පිටරටවල් වල ඉන්න කට්ටියට මේ නැකත් කියන දේ මිස් වෙන්න පුළුවන් වෙලාව කන්වර්ට් කරගෙන හදන්න ගියාම ඉතින් මෙතනදී මට X platform එකේ නැත්නම් Twitter platform එකේ කෙනෙක් හදපු web app එකක් හම්බුණා. බොහොම ලේසි. මම link එක පල්ලෙහා දාන්නම්. මේ app එක හරහා ඔයා ඉන්න රට drop down එකකින් තෝරන්න විතරයි තියෙන්නේ. ඒ රටට අනුව වෙලාව පෙන්නනවා නැකත මොකක්ද කියන එක අනුව. ඉතින් මම හිතන්නේ ෂෙයා කරගන්න වටින දෙයක්, බොහොම පුංචි දෙයක්, ඕනම කෙනෙකුට කරන්න තිබ්බ දෙයක්. මේ ලිත වගේ දෙයක් එහෙම නැත්නම් මේ විදිහේ වෙලාවල් බලා ගන්න බොහොම පුංචි දෙයක් තියෙන්නේ. හැබැයි ඒක සෑහෙන යූස්ෆුල් වෙන්න පුළුවන්. ඉතින් පිටරට ඉන්නවා නම් නෑදෑයෝ යාළුවෝ එහෙලියෝ ඔයගොල්ලන්ට පුළුවන් මේ ලින්ක් එක ෂෙයා කරන්න. ඒගොල්ලන්ටත් ඒ නැකත් වලට වැඩ කරනවා නම් ඒ ගැන දැනුවත් වෙන්න. මේ හැම දෙයක් එක්කම ඇමරිකාව සහ චීනය අතර මේ වෙනකොට සිද්ධ වෙන තීරුබදු යුද්ධය සීතල යුද්ධයකින් එහාට ගිහිලා ජෝක් එකක් බවට පත් වෙලා තියෙනවා කියලා සරලවම කියන්න පුළුවන්. මොකද්ද මේ තීරුබදු යුද්ධය? එහෙම නැත්නම් මේ ටැරිෆ් වෝ එක කියලා ඔයගොල්ලෝ අහුවොත් මේ වෙනකනුත් මේ ගැන දන්නේ නැත්නම් සරලවම සිද්ධ වෙච්ච දේ තමයි ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකාව තුළ සියලුම දේ නිෂ්පාදනය කරන්න ඕනේ. ඒ හරහා විතරයි ඇමරිකාවට ඉන්ඩිපෙන්ඩන්ට් වෙන්න පුළුවන් කියලා 2019 එයා කරපු මෝඩ වැඩේම ආයසරයක් කරන්න ගියා. 2019 ලෝකේ බලවතෙක් වෙච්ච ටෙලිකමියුනිකේෂන් බලවතෙක් වෙච්ච වාවේ සමාගම බ්ලැක් ලිස්ට් කරලා අසාදු ලේඛනගත කරලා සිද්ධ කරගත්ත දෙයින් අද වෙනකොට වාවේ සමාගම තමන්ගේම OS එකක්, තමන්ගේම චිප්ස් නිෂ්පාදනය කරන්න, තමන්ගේම ඉකෝසිස්ටම් එකක්, AI එකක්, මේ දේවල් ගොඩක් නිර්මාණය කරගෙන ඉන්නවා 2019 ඉඳන් 2025 වෙද්දී. ඉතින් ඩොනල්ඩ් ට්‍රම්ප් එයාගේ දෙවෙනි වෙඩිමුරේ තියන්න ලෑස්ති වුණා සමස්ත චීනයටම මේ විදිහට. ඒ කියන්නේ චීනය නිෂ්පාදනය කරලා ඇමරිකාවට යම්කිසි භාණ්ඩයක් ගෙනනවා නම් මේක පිළිවෙලින් ටිකෙන් ටික තීරුබද්ධ 125 දක්වා වැඩි කරා. ලංකාවටත් මම හිතන්නේ 144ක් මම හිතන්නේ තීරුබද්ධක් එකතු වුණා. ඉතින් මේ හරහා සිද්ධ වෙන දේ තමයි මේ විදිහට බදු වැඩි කිරීමේදී යම්කිසි අපි හිතමු චීනයේ ඉඳලා ඇමරිකාවට බදු වැඩි වෙනවා නම් දෙයක් ගද්දි නැත්නම් අපි හිතමු චීනයේ ඉඳලා ලංකාවට මේ වෙනකන් 10% බද්ද තිබ්බේ මොනවා හරි අපි චීනයෙන් ගෙන්නනවා නම් ඒ ප්‍රොඩක්ට් එක රුපියල් 100ක් වෙනවා නම් ඔයා රුපියල් 10ක බද්දක් ගෙවලා තමයි මේක රටට ලබාගෙන වෙළඳාම් කරන්න පුළුවන්. ඉතින් ඇමරිකාව මේක 125 කරාම ඇමරිකාව තුල ඉඳලා චීනයෙන් යම්කිසි භාණ්ඩයක් ලබා ගන්නවා නම් ඒ පුද්ගලයාට සිද්ධ වෙනවා ඒ අදාළ ප්‍රොඩක්ට් එක වගේ මුදලක් සහ තවත් 125ක් වැඩිපුර ගෙවලා. ඒ කියන්නේ මේ හරහා සිද්ධ කරන්නේ රට තුලට චීනෙන් භාණ්ඩ ගෙන්වීම යම්කිසි විදිහකට නිෂේධනය කිරීම, අඩු කිරීම. ඉතින් මේක කියලා ඩොනල්ඩ් ට්‍රම්ප් මේ විදිහට වැඩි කරද්දී චීනයත් සිද්ධ කරපු දේ තමයි මේ විදිහටම ඇමරිකාවේ ප්‍රොඩක්ට්ස් වලට බදු වැඩි කරා. ඉතින් මේකේ ලොං ටර්ම් ඉෆෙක්ට් එක තමයි චීනයට බැරි වෙනවා බඩු විකුණ ගන්න, ඇමරිකාවට බැරි වෙනවා ඇමරිකාවෙන් වෙළඳන්ට බඩු ගන්න. ඉතින් ඇමරිකාව යම්කිසි දෙයකට වෙන රටකින් අපි හිතමු ගත්තා කියලා ඉන්දියාවෙන් Apple iPhone ගන්නවා චීනෙන් ගන්න ඕනේ නැහැ කියලා. ඉතින් චීනය කඩාගෙන වැටෙනවා. ඉතින් ට්‍රම්ප් හිතාගෙන හිටියේ මෙන්න මේ වගේ දෙයක්. හැබැයි අවාසනාවකට චීනය කියලා කියන්නේ ඇමරිකාවට විතරක් ප්‍රොඩක්ට්ස් දෙන රටක් නෙවෙයි. අනිත් රටවලුත්
මං හිතන්නේ චීනයෙන් ගොඩක් වෙලහෙළඳාම් කරගන්නවා. ඉතින් මේ වගේ බෑග්ග්‍රවුන්ඩ් එකක් තුල ඩොනල්ඩ් ට්‍රම්ප් මං හිතන්නේ බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ වගේ දෙයක්. හැබැයි මට දැනගන්න ලැබුණා මේ ටැරිෆ් වෝ එකත් එක්ක තීරු බදු වැඩි කිරීමත් එක්ක ලංකාවෙත් යම් කිසි දෙයකට ස්මාර්ට්ෆෝන් වල මිල ගණන් වැඩි වෙන්න ගත්තා කියලා. මොකද ලංකාව සෑහෙන අප්ඩේටඩ් මොනවා හරි දෙයක් වැඩි වෙච්ච ගමන් පිටරට අලුත්ම ස්ටොක් තමයි ඒ වෙලාවේ ඉඳලා දාලා shops වල තියෙන්නේ. ඉතින් මේක අපි මුල ඉඳලා දැකපු දෙයක් කලින් ඉඳලා කොවිඩ් වල ඉඳලා මම හිතන්නේ ක්‍රිප්ටෝ කරන්සි ක්‍රිප්ටෝ බූම් එක මේ හැම දෙයකම ඉඳලා. ඉතින් මේ වගේ දෙයක් සිද්ධ වෙනවත් එක්කම ඔන්න මේ වෙනකොට ඇමරිකාව කියලා තියෙනවා මේ 125 තීරු බදු වලට ස්මාර්ට්ෆෝන්ස්, ලැප්ටොප්ස්, එතකොට ස්ටෝරේජ්, චිප් නිෂ්පාදනය කරන උපකරණ අයත් වෙන්නේ නැහැ කියලා. ඉතින් ට්‍රම්ප් මහ ලොකුවට කට ගහගෙන ගිහිල්ලා හැම එකටම නිවේදනයක් නිකුත් කරාට මේ විදිහට අකුලගත්ත දේවල් ගැන ට්‍රම්ප් එළියට අවිල්ලා කතා කරේ නැහැ. මම හිතන්නේ බොහොම සරලවම අපිට බලා ගන්න පුළුවන් වෙයි මේ විදිහට යනවා නම් ලෝකේ බලවතා වෙන්න ගිය ඇමරිකාව මේ වෙනකොට සද්ද වහලා හිමින් සැරේ තමන්ගේ අඩිය ආපස්සට අරගෙන තියෙනවා. ඉතින් චීනය කොහොම වෙතත් මෙතනින් එහාට ගිහිලා සිද්ධ කරලා තියෙන දේ තමයි අප්‍රේල් මාසේ 4 වෙනිදා චීනය තමයි ලෝකේ ලොකුම rare earth material එහෙම නැත්නම් පොළවෙන් ලබා ගන්නා නොයෙකුත් අමුද්‍රව්‍ය විශේෂයෙන් එයාලට ලොකු ඩිපොසිට් එකක් තියෙනවා, ඩිපොසිට්ස් තියෙනවා, නිදි තියෙනවා. ඉතින් මේ හරහා මේවා වෙනත් රටවල් වලට ලබා දීම නවත්තලා තියෙනවා. විශේෂයෙන්ම ඇමරිකාවට ලබා දීම අප්‍රේල් 4 වෙනිදා ඉඳලා නවත්තලා තියෙනවා. ඉතින් මේ semi conductors හදන්න එහෙම නැත්නම් වෙනත් ඉලෙක්ට්‍රොනික උපකරණ හදන්න චීනයෙන් එන මේ raw earth materials සෑහෙන වැදගත් වෙනවා. චීනය මේ දේවල් කට් ඩවුන් කරලා ඒ වගේම ඇමරිකන් ප්‍රොඩක්ට්ස් වලටත් බදු ගෙවුවට පස්සේ ඇමරිකාව සද්ද නැතුව මේ ඉලෙක්ට්‍රොනික ඩිවයිසස් ටික හිමින් සැරේ මේ බදු වලට අයත් වෙන්නේ නැහැ. කිසිම විදිහකට අයත් වෙන්නේ නැහැ. බිඳුව බවට පත් කරලා තියෙනවා. ඉතින් අපි බලමු මේ ඩෙවලොප්මන්ට් එකත් එක්ක ලංකාවේ යම් කිසි දේ නෝට් කරා නම් ඔය ස්මාර්ට්ෆෝන් වගේ දේවල් වැඩි වෙනවා. එහෙම වැඩි වෙන්න හේතුවක් නැහැ. තිබ්බ මිලටත් වඩා මම හිතන්නේ ටිකක් විතර අඩු වෙන්න නියමිතයි මේ ඉස්සරහට සිද්ධ වෙන ට්‍රේඩ් වෝ මේ හැම දෙයක් එක්කම. මේ හැම දෙයක්ම මේ විදිහට සිද්ධ වෙද්දී ඇමරිකාව සහ චීනය මේ විදිහට තීරු බදු යුද්ධයක පැටලිලා ඉන්නකොට මේකෙන් යම් කිසි දෙයකට ගේන් එකක් වාසියක් ලබන රටක් බවට ඉන්දියාව පත් වෙලා තියෙනවා. ඔයගොල්ලන්ට මතක ඇති චීනෙන් එහාට ගිහිල්ලා ඉන්දියාව තුල වෙනත් රටවල් වලත් මම හිතන්නේ තියෙනවා ඉන්දියාව තුල Foxconn සමාගම සහ ඉන්දියානු ටාටා වගේ සමාගම් එකතු වෙලා iPhone factories ස්ථාපනය කළා. ඉතින් මේ අනුව ඔන්න චීනය සහ ඇමරිකාව අතර මේ යුද්ධයත් එක්ක මේ වෙනකොට වසරකට ඇමරිකානු ඩොලර් බිලියන 22ක iPhones නිෂ්පාදනයක් ඉන්දියාව තුල සිද්ධ වෙනවා. ඉතින් මේ ළඟදී මම දැක්කා X platform එක තුල මේ තීරුබදු යුද්ධය ඇති වෙනවත් එක්කම users-ලා දාලා තිබ්බා. ඔවුන්ට iPhone වල මිල කිසිම දෙයකට වැඩි වුණේ නැහැ. හැබැයි ඔවුන්ගේ iPhone එක made in India, China වෙනුවට made in India විදිහට තමයි ලබා ගන්න පුළුවන් උනේ කියලා. ඉතින් කොහොම වෙතත් ඔන්න ඉන්දියාව යම් කිසි දෙයකට ඉන්දියාවේ iPhone factories වල production ramp up කරලා තියෙනවා. මේ කොහොම ramp up කරත් මිනිස් ශ්‍රමය ඒ වගේම ටෙක්නොලොජි එකේ හැම දෙයක්ම තියෙන චීනය තමයි මේ වෙනකොට මේ iPhone නිෂ්පාදනයේ වැඩි හරියක් සිද්ධ කරන්නේ. ඉන්දියාව මේ විදිහට ramp up කරලා ඩොලර් බිලියන 22ක products නිෂ්පාදනය කරත් ඒක global ඉල්ලුමෙන් 120ක වගේ ප්‍රමාණයක් තමයි කියලා කියනවා. ඉතින් කොහොම වෙතත් යම් කිසි විදිහකට ඇමරිකාව ඇමරිකානු සමාගම් චීනයෙන් එළියට හිමින් සැරේ තල්ලු වෙලා යයි. මේ ටැරිෆ් එහෙම නැත්නම් තීරුබදු යුද්ධය මේ විදිහට ඉවර වුණත් ඉතින් කියන්න තියෙන දේ තමයි යම් කිසි දෙයකට කලබල වෙලා හිටියන් නම් iPhone වල මිල වැඩි වෙයි, ස්මාර්ට්ෆෝන් වල මිල වැඩි වෙයි වෙන්න මේ හේතුව නිසා කියලා. මම හිතන්නේ ඒක බොහෝ දුරට සිද්ධ වෙන්නේ නැති වෙයි. AMD සමාගම ගොඩක් දෙනෙක් කියන දෙයක් තමයි මම AMD ගැන හොඳ කියනවා, Intel ගැන මම හිතන්නේ නෙගටිව් කතා කරන්න කියලා. එහෙම දෙයක් නැහැ. තාක්ෂණය අනුව තමයි ඔයගොල්ලන්ට නිවුස් අරන් එන්නේ. ඉතින් ඔන්න AMD සමාගමේ Ryzen එහෙම නැත්නම් Zen ආකිටෙක්චර් එක යටතේ ආපු ඕනම Ryzen CPU එකක් ඔයා පාවිච්චි කරනවා නම් මේක consumer grade Ryzen වෙන්න පුළුවන්, Threadripper වෙන්න පුළුවන්, Epic වෙන්න පුළුවන්. මේ හැම CPU එකකම flow එකක් යම් කිසි දුර්වලතාවයක් තියෙනවා. මේක entry sign කියලා තමයි call sign එකේ තියෙන්නේ. මේ දුර්වලතාවය තියෙනවා කියලා AMD සමාගම පිළි අරගෙන තියෙනවා. ඉතින් මේ entry sign කියන දුර්වලතාවය හරහා microcode level එකේ
signature verification process එකක් bypass කරලා OS එකේ kernel level එකකට hacker කෙනෙකුට යන්න පුළුවන්. ඒ කියන්නේ sensitive data ගන්න පුළුවන් විදිහක් තමයි තියෙන්නේ. ඉතින් මේක බය වෙන දෙයක් නෑ. සාමාන්‍ය users ලට මේකෙන් තියෙන threat එක සෑහෙනම අඩුයි. හැබැයි organization වල servers වල පාවිච්චි වෙනවා නම් මේවා targeted attack යටතේ මේ වගේ vulnerability එකක් යටතේ data leak වෙන්න පුළුවන් කියන එක තමයි දැනට දැනගන්න ලැබෙන්නේ. ඉතින් මෙතනදී මේ entry sign කියන vulnerability එක AMD Ryzen හැම CPU එකේම තියෙනවා කියලා AMD සමාගම පිළි අරන් තියෙනවා. ඒ වගේම මේ වෙනකොට ඒගොල්ලෝ අදාළ කරන BIOS fix motherboard manufacturers ලට දීලා තියෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. මේ වෙනකොටත් බොහෝ විට systems patch වෙලා ඇති. ඉතින් ඔයාලට කරන්න තියෙන දේ තමයි AMD system එකක් නම් පාවිච්චි කරන්නේ. ඔයා editing වෙන්න පුළුවන්, gaming වෙන්න පුළුවන්. ඔයාලට ලොකු threat එකක් නැහැ. හැබැයි motherboard එකේ BIOS update කරගන්න එක වැදගත් වෙනවා. ඉතින් BIOS update කරගන්නේ කොහොමද කියන එක ගැන මම වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒක පල්ලෙහා description එකේ මම link කරලා තියෙනවා. බලන්න ගිහිල්ලා වගේ motherboard එකේ brand එක අනුව මේ update process එක වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මේ system BIOS update කරගන්න මම හිතන්නේ AMD users ලට හොඳ කාලයක් කියන එක කියන්න අවශ්‍යයි. අපි කවුරුත් පාවිච්චි කරන Adobe softwares යම් කිසි විදිහකට කට්ටිය ගොඩක් ආදරය කරපු software family එකක ඉඳලා මේ වෙනකොට ගොඩක් දෙනෙක් pirate කරන්න පටන් අරන් තියෙන ඉස්සරත් මේක වුණා. හැබැයි දැන් වැඩි වශයෙන් එලිපිටම pirate කරන ගොඩක් දෙනෙක් අකමැති software එකක් බවට පත් වෙලා තියෙනවා. මේට අවුරුදු 10කට 11කට විතර කලින් Adobe සමාගම ඔවුන්ගේ one time pay කරලා software suite එකක් ගන්න තිබ්බ විදිහ වෙනස් කරා subscription method එකකට. මේ subscription method එක හරහා ඔවුන් price වැඩි කරමින් නොයෙකුත් විදිහට ඉතාමත් මම හිතන්නේ මේක පහත් විදිහට කියලා කියන්න පුළුවන් users ලගෙන් මේ subscription මත software දෙන්න පටන් ගත්තා. උදාහරණයක් විදිහට අපි තුමු ඔයාලට වැඩ තියෙන season එකක් තියෙනවා wedding කරන්නේ. ඉතින් ඒ season එකේ ඔයාලට Adobe Photoshop software එක සල්ලි ගෙවලා අරගෙන වැඩ නැති season එකේදී මේ subscription එක deactivate කරලා ආයි ඕන වෙලාවට activate කරගන්න හැකියාවක් තමයි මේ subscription method එකේ තියෙන. ඒ කියන්නේ ඔයාලට ඕන වෙලාවට විතරක් ගන්න. හැබැයි Adobe සමාගම කරන දෙයක් තමයි මේ විදිහට subscription එක cancel කරොත් වැඩිපුර මුදලක් ඔයාගෙන් කපා ගන්න එක subscription එකෙන් එළියට එන්න. ඉතින් මේ දේවල් එක Adobe සමාගමට මේ වෙනකොට ලංකාවේ කෙසේ වෙතත් ලංකාවේ නම් ඉස්සර ඉඳන්ම බහුතරය pirate කරා. නමුත් වෙනත් රටවල් වල පවා artist ලා content creators ලා එච්චර කැමති නැහැ. ඉතින් Blue Sky කියන platform එක සමහරට ඔයගොල්ලෝ මතක ඇති Twitter යම් කිසි විදිහකට අර සෑහෙන ලොකු drop එකකට එද්දී Blue Sky කියලා software එකක් එහෙම නැත්නම් social media platform එකක් Twitter වලින් එළියට ගිහිල්ලා කට්ටිය පටන් ගත්තා. ඉතින් මේ Blue Sky platform එකේ Adobe සමාගම අලුත් account එකක් හදලා පටන් අරන් තියෙනවා. උන්ගේ පළවෙනි post එක දාන්න. මේ post එක දැම්මත් එක්කම ගොඩක් දෙනෙක් බනින්න පටන් අරන් තියෙනවා. නොයෙකුත් විදිහ අපහාස කරමින් දැන් මේ Blue Sky වලත් ඔයාලගේ post බලන්න මාසෙකට ගාණක් කැපෙනවද මේ විදිහට අර Adobe සමාගමෙන් කරන දේවල්ම මේ විදිහට ඒගොල්ලෝ මොක් කරමින් ඒ කියන්නේ යම් කිසි දෙයකට හැල්ලුවට ලක් කරමින් post කරන්න පටන් අරන් තියෙනවා. මේ දේවල් එක්ක Adobe සහ Photoshop කියලා account දෙකක් Adobe සමාගම හදලා තියෙනවා. මේ දෙකේම පළවෙනි tweets මේගොල්ලෝ delete කරලා තියෙනවා. ඉතින් මේකෙන්ම පේනවා කොච්චර දෙනෙක් මේ Adobe softwares වලට දැන් යන විදිහට විශේෂයෙන්ම AI වගේ යෙදවුම් මේකට include කරලා artist ලට එහෙම නැත්නම් real talent එකට කරන්න පුළුවන් jobs බොහොම ලේසි කරලා මේ software එක වෙනස් කරගෙන යන එකෙන් කොච්චර community එක මෙතනදී යම් කිසි දෙයකට හිත ඇවුලෙන් ඉන්නවද කියලා Adobe softwares එක. ඉතින් මම හිතන්නේ හොඳ chance එකක් වෙනත් softwares වලටත් යන්න ඒ softwares පාවිච්චි කරන්න ඉගෙන ගන්න. ඉතින් අපි බලමු මොන විදිහටද මේ development එක සිද්ධ වෙන්නේ කියලා. Microsoft සමාගම ඔවුන්ගේ 50 වෙනි සංවත්සරය මීට සතියකට කලින් සැමරුවා. ඉතින් 50th anniversary Microsoft කියලා කියන්නේ මේ වෙනකොට මම හිතන්නේ අපි හැමෝදෙනාගේම ජීවිතය තුළ Windows එහෙම නැත්නම් මෙහෙයුම් පද්ධතියක් විදිහට ඒ වගේම එහෙම නැත්නම් Office suite එකක් විදිහට කවදා හෝ පාවිච්චි කරලා තියෙන software එකක් වෙන්න පුළුවන්. ඉතින් Microsoft සමාගමට අවුරුදු 50ක් සපිරනවත් එක්කම ඔවුන්ගේ ලොකු සමුළුවක් තිබ්බ Microsoft සහ Copilot නැත්නම් AI ගැන highlight කළා. ඉතින් කොහොම වෙතත් මෙතන සිද්ධ වෙච්ච දෙයක් තමයි Microsoft සමාගම ගොඩක් දේවල් ගැන කතා කරාට මේකේ හිටපු Microsoft employees ලා දෙන්නෙක්ම මේ විවෘත stage එකේදී නැගිටලා මේ audience එකෙන් නැගිටලා Microsoft සමාගමට බැනවැදුනා ඔවුන්ගේ AI සහ වෙනත් සේවාවන් ඊශ්‍රායලයේ පාවිච්චි කරනවා කියලා අහිංසක මිනිසුන්ව අමු අමුවේ මරා දාන්න. ඉතින් මේ දේවල් එක මුළු ලෝකෙම ලොකු කැළඹීමක් කතා බහක් ඇති වුණා මේ දේ ගැන. Microsoft සමාගමට අවුරුදු 50ක් සපිරීම ගොඩක් හොඳ දෙයක්.
ගොඩක් මම හිතන්නේ ආදරය කරන කම්පැනි එකක්. හැබැයි මේ කම්පැනි එකෙන් දෙන Azure කියන cloud platform එක ඒ වගේම AI features පාවිච්චි කරලා ඊශ්‍රායලය ඔවුන්ගේ AI tools ඒ වගේම තවත් ගොඩක් දේවල් එක්ක human targets validate කරන්න මේ platform එක පාවිච්චි කරනවා කියලා වාර්තා වෙලා තියෙනවා. මේ වෙනකොට ඔප්පු වෙලා තියෙනවා. ඉතින් මේකට හොඳ උදාහරණය තමයි 2023 Microsoft products වලට ගෙවුවා වගේ 60 ගුණයකට වඩා මුදලක් මේ වෙනකොට 2025 වෙනකොට ඊශ්‍රායලයේ විසින් මේ සේවාවන් පාවිච්චි කරනවලු. ඉතින් මේ සේවාවන් භාවිතා කරමින් මේ වෙනකොට Lavender කියලා ප්‍රෝග්‍රෑම් එකක් AI based ප්‍රෝග්‍රෑම් එකක් ඊශ්‍රායලයේ පාවිච්චි කරනවා කියලා වාර්තා වෙනවා. මේ හරහා බොහොම සරලවම surveillance එක්ක targets තෝරගන්න ඒ වගේම මේ targets එක්ක මිනිසුන්ව අමුමේ මරා දාන්න යම් කිසි විදිහකට ටෙරරිස්ට් කෙනෙක් හෝ යම් කිසි විදිහකට මේකේ ටාගට් එකක් හඳුනාගත්තට පස්සේ ඔවුන්ගේ නිවාස පවා ඉලක්ක කරලා මේ හරහා බෝම්බ හෙලීම සිද්ධ කරනවා කියලා. ඒ කියන්නේ පවුලේ සියලු දෙනාම ලොකු කුඩා හැම දෙනාම ටාගට් කරලා තමයි මේ වැඩේ සිද්ධ වෙන්නේ කියලා. ඉතින් මේකට තමයි මේ එම්ප්ලොයිස්ලා විශේෂයෙන්ම මෙතනදී නැගිටලා ඔවුන්ගේ යම් කිසි විදිහකට කනස්සල්ල පළ කරලා තියෙන්නේ ඔවුන්ගේ අකමැත්ත. ඉතින් මේ දේවල් එක්ක ඒ නැගිටපු දෙන්නගේම ජොබ්ස් නැති වෙලක් තියෙනවා. හැබැයි Microsoft සමාගම ඔවුන්ගේ මේ AI සහ cloud සේවාවන් ලබා දීම එක්ක කොයි පැත්තටද ඉන්වෙස්ට් කරන්න එහෙම නැත්නම් කොයි පැත්තටද යන්නේ කියන එක ගැනත් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් පොඩ්ඩක් සර්ච් කරලා බලන්න. AI හොඳයි. හැබැයි මිනිසුන්ගේ ජීවිත නිකන් ටාගට් කරලා ලිස්ට් හදලා බෝම්බ දාන්නත් AI උදව් කරනවා කියන එක ගැන දැනගන්න. මේ දේවල් එක Microsoft සමාගම ඔවුන්ගේ non coders ඒ කියන්නේ කෝඩින් කරන්නේ නැති ජොබ් සහ මැනේජර්ස්ලා කියන පොසිෂන්ස් වල විශාල ප්‍රමාණයක් 2025 මැයි මාසෙදී ඔවුන්ගේ සමාගමෙන් ඉවත් කරන්න ලේ ඔෆ් කරන්න කටයුතු කරනවා කියලා වාර්තා වෙනවා. මේකට ප්‍රධාන හේතුව AI වලින් මේ ස්ටාෆ් එක බොහොම ලේසියෙන් රිප්ලේස් කරන්න හැකියවීම. ඉතින් මීට කාලයකට කලින් AI බූම් එකත් එක්ක ගොඩක් දෙනෙක් කලබල වෙද්දි AI ඇවිල්ලා අපේ ජොබ්ස් නැති වෙයි කියලා මේක ටික දවසකින් නැති වෙලා ගියාට මේ වෙනකොට මේ හයිප් එක ඇත්ත hype is real කියලා කියන්න පුළුවන්. මේ විදිහට යම් කිසි විදිහකට ඩෙස්ක් ජොබ් එකක් කරනවා නම් ඔයා කරන වැඩ කටයුතු ටික AI එකකට ප්‍රෝග්‍රෑම් කරලා ඊට පස්සේ මේ AI එක හරහා ඔයාගේ ජොබ් එක පැය 24ම වැඩ කරන HR අවශ්‍ය නැති සැලරි එකක් පඩියක් අවශ්‍ය නැති යම් කිසි විදිහකට ප්‍රෝග්‍රෑම් එකක් AI එකක් හරහා කරගන්න පුළුවන් තැනට ලෝකේ මේ වෙනකොට ඇවිල්ලා ඉන්නවා. මේ හැම දෙයක් එකම Open AI එහෙම නැත්නම් බොහොම සරලවම කියොත් ChatGPT නිර්මාතෘ Open AI සමාගමේ මේ වෙනකොට CEO Sam Altman යම් කිසි විදිහකට පොඩ්කාස්ට් එකකදී මතු කරපු ප්‍රශ්නයකට ලැබිච්ච උත්තරයක් එක්ක මම හිතන්නේ ලෝකේ කලින් Microsoft සමාගමේ non codersලා සහ managersලා ඉවත් වෙද්දී programmersලා එහෙම නැත්නම් codersලාගේ job වලටත් ලොකු threat එකක් තියෙනවා කියලා කියන්න පුළුවන්. ඉතින් Sam Altman අහපු දෙයක් තමයි එයාගේ podcast එකක් අතරතුර එයාගේ key engineersලා තුන් දෙනෙක්ගෙන් මේ වෙනකොට ChatGPT 4.5 නිකුත් වෙලා තියෙනවා. ChatGPT 4 හදනවා නම් මේ වෙනකොට කී දෙනෙක් ඕනේද ටීම් එකට කියලා තමයි මෙයා අහලා තියෙන්නේ. ඉතින් දැන් තියෙන දැනුමත් එක්ක AI tool එක ChatGPT 4 එක මුල ඉඳලා ආයි හදනවා නම් ටීම් එක මීට කලින් 200ක් 300ක් වගේ වැඩ කරපු ටීම් එක මේ වෙනකොට එන්ජිනියර් කියලා තියෙනවා 5ක් අතර පිරිසක් ප්‍රමාණවත් කියන එක. ඉතින් මේකෙන් කියන්නේ තව දුරටත් කෝඩ කෙනෙක් එහෙම නැත්නම් ප්‍රෝග්‍රෑමර් කෙනෙක් නම් එතනදී ඔයාගේ සේවාව මම හිතන්නේ AI වලින් එන කෝඩ් එක ෆයින් ටියුන් කරන්න ඒ වගේම AI වලින් ලැබෙන output එක යම් කිසි දෙයකට මොනිටර් කරලා ඒකේ වැරදි තියෙනවද එහෙම නැත්නම් මේක improve කරන්න පුළුවන් කොහොමද කියන පොඩි creative input එකකට විතරයි මම හිතන්නේ මේ වෙනකොට මිනිසුන් අවශ්‍ය වෙන්නේ විශේෂයෙන්ම programming වලට. ඉතින් මීට කලින් මම හිතන්නේ යම් කිසි සමාගමක CEO කෙනෙක් කියලා තිබ්බා. තව මාස 3ක් 6ක් යද්දී 90ක් coding AI වලින් සිද්ධ වෙන්නේ කියලා. ඉතින් මේ අනුව මම හිතන්නේ මේ software industry එකට ඉදිරියේදී job වලට යන්න ඉන්නවා නම් ඔයගොල්ලෝ හොඳට සූදානම් වෙන්න ඕනේ මේ tools පාවිච්චි කරන්න ඕනේ. පාවිච්චි කරලා මෙතනින් එහාට solutions කොහොමද හදන්නේ එහෙම නැත්නම් AI වලට කරන්න බැරි ගොඩක් දේවල් තියෙනවා. ඒ දේවල් එක්ක ඕගොල්ලෝ brush up වෙන්නේ කොහොමද කියන එක ගැන අනිවාර්යයෙන්ම හිතන්නේ ලොකු study එකක් කරන්න වෙනවා. මේ දේවල් එක්ක ටෙක් සන්ඩේ එකේ අන්තිම නිවුස් එක Elon Musk ගැන. ඉතින් Elon Musk කියලා කියන්නේ මේ renewable energy ඒ වගේම යම් කිසි විදිහට pollution එක අඩු කරන electric vehicles මේ හැම දෙයක් ගැනම කතා කරන ලෝකේ මම හිතන්නේ ඉන්න ටෙක් අතින් ඉදිරියෙන්ම ඉන්න highlightedම ඉදිරියෙන් කියලා කියන්න බෑ ඊට වඩා කට්ටිය ඇති highlightedම පුද්ගලයා කියන්න පුළුවන් බිලියනර් කෙනෙක්. ඉතින් මේ
ඊලොන් මස්ට අයත් X සමාගම එහෙම නැත්නම් Twitter platform එකේ මෙනකොට Grok කියන AI එක තියෙනවා. මේ AI එක super AI එකක් විදිහට run කරන්න ඊලොන් මස්ක් විශේෂයෙන්ම H100 Nvidia H100 GPUs 1000කට වඩා මේ වෙනකොට පාවිච්චි කරනවා එයාගේ AI computational farm එකේ. ඉතින් මේක ඇමරිකාවේ ටෙනසී වල තියෙන්නේ. මේ H100 GPU 1000ක් නෙවෙයි ලක්ෂයක් 100,000 ලක්ෂයකට වැඩි ප්‍රමාණය power up කරන්න මෙගාවොට් 150ක විතර විදුලියක් අවශ්‍ය වෙනවා. ඉතින් මේ විදුලිය ටෙනසී වල තියෙන grid එකට දරා ගන්න බැරි විදුලියක්. මේ නිසා ඊලොන් මස්ක් fuel එහෙම නැත්නම් ඉන්ධන වලින් වැඩ කරන turbine generators 15ක් දාගන්න අදාළ ඔහුගේ ප්ලාන්ට් එක තියෙන පැත්තෙන් ටෙනසී වලින් අරන් තියනවා permission. ඉතින් මේ වගේ turbine 15කට තමයි එයා මේ අයදුම්පත් දාලා ඊට පස්සේ අදාළ කරන permission එක අරගෙන තියෙන්නේ. හැබැයි මේ වෙනකොට aerial photography වලින් දැනගන්න ලැබිලා තියෙනවා 15ක් කිව්වට මේ වෙනකොට 45ක් gas turbine ඉන්ධන වලින් ක්‍රියාත්මක වන මේ premise එකේ එහෙම නැත්නම් මේ production AI computational devices මේ තියෙන farm එකේ තියෙන area එකේ පාවිච්චි වෙනවා කියලා මේක ලොකු ප්‍රශ්නයක් බවට දැන් අදාළ ජනමාධ්‍ය social media මේ හැම දෙයකින්ම ප්‍රශ්න කරන්න පටන් අරන් තියෙනවා. ඉතින් මේකේ නීතිමය පැත්ත තමයි ඇමරිකාවේ මේ ටෙනසී වල මං හිතන්නේ තියනවලු ඔයාට gas turbine generator එකක් පාවිච්චි කරන්න පුළුවන් මේක permanent දවස් 365ක් install කරලා නැත්තම් කියන එක. ඒ කියන්නේ දවස් 364ක් ඔයාට මේක තියාගන්න පුළුවන් මේ යම්කිසි නීතියේ තියෙන පොඩි ඇදයක් කරහා තමයි එහෙම නැත්නම් පුංචි ලූප් හෝල් එකක් කරහා තමයි ඊලොන් මස්ක් රින් කරලා තියෙන්නේ. දවස් 364ක් මේක සවි කරලා permanent fix නැත්තම් ඔයාට මේක පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඉතින් මේ වෙනකොට gas turbines fueled gas turbine generators 45ක් ඊලොන් මස්ක් ගේ එහෙම නැත්නම් AI වලට පව එක දෙන්න ක්‍රියාත්මක වෙනවා. මේ හරහා නොඑක් කට්ටිය ප්‍රශ්න කරන්න පටන් ගන්න තියෙනවා. මේ වටේ ඉන්න කට්ටියට මේ ප්ලාන්ට් එක වටේ ඉන්න කට්ටියට සිද්ධ වෙන හානිය පාරිසරික මම හිතන්නේ හානිය එහෙම නැත්නම් environmental pollution එක මේ හැම දෙයක් ගැනම ඊලොන් මස්ක්ගෙන් ප්‍රශ්න කරන්න පටන් ගන්න තියෙනවා. ඉතින් මේ හැම දෙයක් එක්කම මම හිතන්නේ ඊලොන් මස්ක් එක පැත්තකින් එලියට ඔහුගේ හැම දෙයක් ගැනම කතා කරගෙන එලියට කියද්දි හොඳ දේවල් අනෙත් පැත්තෙන් සද්ද නැතුව හිමින් සැරේ වෙනත් දේවලුත් කරන්න පටන් ගන්න තියෙනවා. ඉතින් ඔච්චරම renewable energy මේ හැම දෙයක් ගැනම කතා කරන කෙනාට solar farms ඒ වගේ මේ වගේ alternatives වලට යන්න තිබ්බේ නැද්ද battery banks එක්ක මේ වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඉතින් කොහොම වෙතත් H100 GPUs ලක්ෂයක් කියලා කියන්නේ සෑහෙන ලොකු ප්‍රමාණයක්. එතනත් සෑහෙන ලොකු power එකක්. ඒ වගේම Nvidia සමාගම කරපු CUDA නිසා සෑහෙන ලොකු power waste එකක් සිද්ධ වෙනවා. ඔයගොල්ලන්ට මතක ඇති සමහර විට DeepSeek එහෙම චීනය වෙනම program කරලා තිබ්බා මේ විදිහේ තියෙන latency එක ඒ තියෙන යම් කිසි විදිහකට efficiency එක තව වැඩි කරගන්න. ඉතින් කොහොම වෙතත් මේ හැම දෙයක් එකම ඊලොන් මස්ක්ට ලොකු ඇඟිල්ලක් මේ පාරිසරික මම හිතන්නේ හානිය සම්බන්ධයෙන් දික් වෙනවා. ඉතින් එහෙමනම් මේ සතියේ ටෙක් සන්ඩේ එක හරහා ඔයගොල්ලන්ට අරගෙන එන තොරතුරු තමයි මේ. ඉතින් හැම දිනාටම සර්ව සාර්ථක සුබ නව වසරක් සිංහල හින්දු නව වසරක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් එහෙමනම් මේ වගේ වීඩියෝස් එක ඉදිරියේදීත් හමු වෙමු. හැමෝටම තව සැරයක් සුබ නව වසරක් කියලා මේ වීඩියෝ එක අවසන් කරනවා.